වෙල්කම් ටු ටෙක් විස් සබ්. ඉතින් මං කලින් වීඩියෝ එකේ අරන් ආවලට කොහොමද ඩිරයිව් කියන ට්‍රේඩින් ඇප් එකේ හරියටම account එක ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් මං අද වීඩියෝ එකෙන් අරන් ගන්න තියෙන්නේ කොහොමද අපි ඩෙමෝ account එකක් හදාගෙන මේකෙන් හරියටම ප්‍රැක්ටිස් කරන්න කියලා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් ඊ වීඩියෝ එක බලලා ඉන්න බැරි නැත්තම් මේ වීඩියෝ එක තේරෙන්නේ නැති වේවාට. ඒක නිසා අනිවාර්යෙන් ඊ වීඩියෝ එක බලන්න මම ඒක link එක උඩින් දාන්න. අනිවාර්යෙන් ඒක බලලා ඉන්න. ඒ වගේම තමයි අපි දැන් අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඩෙමෝ account එකකින් හරියටම ප්‍රැක්ටිස් කරන්න කියලා මේක. ඒ වගේම තමයි ලේසියෙන්ම ප්‍රොෆිට් ගන්න විදිහක් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ගන්නකන් ඉන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හොඳයි ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට ඩිරයිව් එකට ලොග් නම් පේන්නේ. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකෙත්. ඊට පස්සේ මෙන්න මේ ඩිරයිව් ට්‍රේඩර් කියලා තියෙන එක ක්ලික් කරලා ස්මාර්ට් ට්‍රේඩර් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ තමයි ඔයාලා ට්‍රේඩ් කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකට යන්නේ. හොඳයි මේ වගේ ලෝඩ් වෙන මේක ටික වෙලාවක්. මේක තමයි ඔයාලට ඩිරයිව් ට්‍රේඩින් එකේ තියෙන ස්මාර්ට් ට්‍රේඩර් කියන එකේ ඉන්ටර්ෆේස් එක. හොඳයි නම් අපි බලමු කොහොමද මේකේ settings ටික හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙතනින් ඔයාගේ real account එක තිබ්බොත් එimhe USDT මෙතන 0යි balance එක තියෙන්නේ. ඒක නිසා ඔයා මෙතනින් click කරලා demo account එකට මාරු වෙන්න ඕනේ. එතකොට ඔයාලගේ balance එක පෙන්නනවා USDT 10000ක් කියලා. ඒ වගේම කියන්න ඕනේ මෙතන ඔයාට මේ USDT 10000න් trade කරලා win කරත් loss වුණත් ඔයාලට කිසිම දෙයක පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මේවා withdraw කරන්නත් බෑ. ඊට පස්සේ අපි බලමු මේකේ settings ටික කොහොමද වෙනස් කරගන්නේ කියලා. මේ market කියලා තියෙන එක ක්ලික් කරලා මේක ඔයාලා දකුණු පැත්තේ කෙළවරේම තියෙන synthetics කියන එකට යන්න. ඊට පස්සේ scroll down කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන volatility 10යි index කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා trade types කියලා. මෙතනින් ඔයාලා පහළට scroll කරාම වැටෙනවා over under කියලා. මේක ඔයා select කරන්න. ඊට පස්සේ මෙතන ඩියුරේෂන් එක මෙතන තියෙනවා. ඔයා මෙතෙන් දාන්න 1 කියලා ඒක ඔටෝම වැටලා තියෙන්නේ. වෙන මොකක් හරි සංඛ්‍යාවකවත් ඔයා ඒත් 1 දාන්න. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙනවා last digit prediction කියලා. මම ඒක අන්තිමේට කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන ඔයා දාන්න ඕන ට්‍රේඩ් කරන්න ඕන ගාන. $100ක් දාන්න ඕන 100ක් දාන්න. අපි $10කින් පටන් ගමු. ඒක නිසා අපි $10ක් දාමු. ඒ වගේම මෙතන ඔයාලට පෙන්වන 3ක් පෙන්වනවා. මෙතනින් ඔයා last digit stats කියන එකට ගිහිල්ලා මෙතන number of ticks කියන එකට 50ක් දාන්න. ඊට පස්සේ මේ වගේ paragraph එකක් වගේ ඔයාලට පෙන්වනවා. ඊට පස්සේ අපි දැන් යමු මෙතෙන්ට ආවේ. ඔයාලට මෙතන තියෙන්නේ last digit prediction. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අන්තිම දශම සංඛ්‍යාව. ඒ කියන්නේ දැන් මෙතන 533 තියෙන්නේ. මේකේ 7. ඒක තමයි මෙතෙන් ඔයා predict කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් හිතමු මෙතෙන් ඔයා 6 දැම්ම කියලා. මෙතෙන් ඔයා 6 දැම්මොත් එහෙම මෙතන එන්න ඕනේ 6 හරි 6ට වැඩි හරි 6ට අඩු හරි තමයි සංඛ්‍යාවක් තමයි මෙතන අනිවාර්යෙන් එන්නේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 9ට මෙතන තියෙන සංඛ්‍යාව. ඒක නිසා මෙතන බිඳුවේ ඉඳන් 9ට එනකන් සංඛ්‍යාව තමයි මෙතෙන් එන්න ඕනේ. හොඳයි එහෙනම් දැන් අපි මෙතෙන් 6 දාලා දැන් අපි මෙතන දාමු 3. අපි මෙතන 3 දාලා දැන් මෙතන තියෙනවා digit over කියලා මෙතන purchase කියලා තියෙනවා. ඒ වගේම දැන් ඔයාලා මෙතන 3 දාලා digit over. ඒ කියන්නේ මෙතන අන්තිම දශම සංඛ්‍යාව එන්න ඕනේ 3ට වඩා වැඩි ඒවා. digit over කියලා දානවා නම් අනිවාර්යෙන් එන්න ඕනේ 3ට වඩා වැඩි ඒවා. එතකොට තමයි ඔයා ඒ trade එක win කරන්නේ. ඒ වගේම digit under කියන එක දැම්මොත් මෙතන දැන් 3නේ වදාලා තියෙන්නේ. ඒක නිසා මෙතන එන්න ඕනේ 3ට වඩා අඩු සංඛ්‍යාවක්. ඒ කියන්නේ 2 හරි 1 හරි බිංදුව හරි තමයි digit under කියලා දානවා එන්න ඕනේ. එතකොට ඔයාලා ඒක පර්චේස් කරොත් එම ඒ ට්‍රේඩ් එක වින් කරනවා. ඒ වගේම ඩිජිට් අන්ඩර් දාලා 3ට වඩා වැඩි සංඛ්‍යාවක් ආවොත් එම මේක පර්චේස් කරොත් එම ඔයාගේ ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඒ වගේම ඩිජිට් ඕවර් සිලෙක්ට් කරලා ඔයා 3 සිලෙක්ට් කරලා ඩිජිට් ඕවර් කියන එක පර්චේස් කරොත් එම 3ට වඩා අඩු සංඛ්‍යාවක් ආවොත් එම ඔයාගේ ට්‍රේඩ් එක ලොස් වෙනවා. මම හිතනවා ඔයාලට මේක සරලවම කියලා තේරෙනවා කියලා. ඒ විදිහට තමයි මේක වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා
ටික්ස් 50ක් ඇතුළත වැඩියෙන්ම ආපු සංඛ්‍යාව. මෙතන පේන තුලට දෙක තමයි වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දෙකට වඩා වැඩිව තමයි වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම 3ට වඩා අඩු ඒවා තමයි ඩිජිට් අන්ඩර් කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ 3ට වඩා අඩු ඒවා. මම හිතනවා මේක ඔයාලා සරලවම තේරෙනවා කියලා. මම ඔයාලට මේක තේරෙන විදිහට දාන්නම් තව වෙනම ඔයාලට මේකත් දාලා ඔයාලා ඒකත් බලන්න. එතකොට මේක අනිවාර්යෙන් තේරෙනවා. මේ විදිහට තමයි මේක වෙන්නේ. ඇත්තටම මේක ඉතාමත් සිම්පල් දෙයක්. අපි නම් මේක එකක් try කරලා බලමු. අපි මෙතන දාමු දෙක දාලා ඔයාලට පේනවාද දැන් මෙතනින් වැඩිම යන්නේ 6. ඒ කියන්නේ දෙකට වඩා වැඩිනේ. ඒක නිසා අපි මෙතන USDT 10ක් දාලා purchase කරලා බලමු. හොඳයි පේන්නේ නැති ඒ ට්‍රේඩ් එක අපි වින් කරා. ඒ කියන්නේ මෙතන වැටෙනවා මේ this contract won කියලා. profit එක USDT 4.4ක් තියෙනවා. එතකොට අපි දැන් මේ ඩොලර්ස් 10 යන්නේ. එතකොට අපි සම්පූර්ණ බැලන්ස් එක වැඩි වුණා ඩොලර්ස් 14. ඔයාලා පේනවාද මෙතනින් වැටලා තියෙනවා. මේ විදිහට තමයි මේක වෙන්නේ. හොඳයි නම් අපි තව එකක් දාලා බලමු. අපි දැන් දාලා බලමු. අපි බලමු යටින් පෙන්වන්න මොකද දැන් පේනවාද එකට වඩා වැඩියෙන් තමයි යන්නේ. ඔක්කොම එකට වඩා අඩුවෙන් තියෙන බිඳුව විතර. 3ට වඩා අඩුවෙන් දැම්මොත් එහෙම අපි බලමු මෙතෙන්ට දාලා 5 කියලා දාලා ඩිජිට් අන්ඩර් කියන එකෙන් නම් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ ඔයාලට ප්‍රොෆිට් එක. මේක ට්‍රේඩ් එක වින් කරොත් එහෙම ඩිජිට් අන්ඩර් දාලා ඩොලර්ස් 10ට වඩා හම්බ වෙන ඩොලර්ස් 19ක්. ඒ වගේම මෙතන ඩිජිට් ඕවර් දාලා ට්‍රේඩ් එක වින් කරොත් එහෙම ඩොලර්ස් 10ට හම්බ වෙනවා ඔයාලට ඩොලර්ස් 24ක්. අපි නම් දාලා බලමු. හොඳයි මෙතනින් පෙන්වනවා දැන් ඩිජිට් අන්ඩර් එකක් පෙන්වන්නේ නැහැ අපිට මේ වෙලාවේ. හොඳයි දැන් පෙන්වනවා 3. අපි නම් 5ට වඩා අඩු එකක් නේ දාලා බලමු මෙතනින්. හොඳයි මෙතන දාම් බිඳුව යන්නේ හරි. අපි වින් කරා එක. this contract won කියලා ගන්නවා. ඔයාලට profit එක හම්බුණා USDT 9.53ක්. ඒ කියන්නේ ඔයාලා සම්පූර්ණ ගාන ඩොලර්ස් 10ක් තමයි buy කරේ. final price එක ඔයාලට වෙනවා ඩොලර්ස් 19.53ක්. ඒ කියන්නේ ට්‍රේඩ් එකත් අපි වින් කරලා තිනවා. ඔයාලට පේනද බැලන්ස් එකට ඒක එකතු වුණා. මේක ඇත්තට තාම සරලම දෙයක්. ඔයාලට මම හිතනවා තේරෙනවා ඇති කියලා. සරලවම කියනවා නම් මෙතන වෙන්නේ ඔයා 5 දාලා ඩිජිට් ඕවර් කරොත් එහෙම 5ට වඩා වැඩි එකක් තමයි මෙතනින් එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ 6 7 8 9. ඔය හතර තමයි එන්න ඕනේ. මොකද ඉලක්කම් බිඳුවේ ඉඳන් 9 නේ තියෙන්නේ. ඒ වගේම මෙතනින් 5 සිලෙක්ට් කරලා මෙතනින් ඩිජිට් අන්ඩර් දැම්මොත් එහෙම 5ට වඩා අඩු සංඛ්‍යාවක් තමයි මෙතෙන් එන්න ඕනේ. එතකොට තමයි ඔයා මේ ට්‍රේඩ් එක වින් කරන්නේ. මේක දාලා 5ට වඩා අඩු සංඛ්‍යාවක් නේ නැතුව වැඩි සංඛ්‍යාවක් આવතම ඔයා ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඒක තමයි මේකෙන් සරලවම පෙන්වන්නේ. මෙතනින් පෙන්වන්නේ දැනට වැඩියෙන්ම ඒ කියන්නේ දැනට වැඩියෙන්ම ඩිජිට් ඕවර් ගිහිල්ලා තියෙන ඒවා සහ ඩිජිට් අන්ඩර් ගිහිල්ලා තියෙන ඒවා. ඒ කියන්නේ 4න් අලුවට ගිහිල්ලා තිනවා. මෙතන ඩිජිට් ඕවර් ගිහිල්ලා තිනවා බිඳුවෙන් අලුවට. ඒ කියන්නේ බිඳුව දාලා ඩිජිට් ඕවර් කියලා දැම්මොත් එහෙම ඔයාලට ඒ ට්‍රේඩ් එක වින් කරන්න පුළුවන්. අපි තව එකක් දාලා බිඳුව දාලා පේන දැන් ඔයාලට බිඳුවේ නම් තමයි තියෙන්නේ. අපි එන මේක පර්චේස් කරලා බලමු. හොඳයි මෙතන 7 ආවේ. කියන්නේ අපි ට්‍රේඩ් එක වින් කරන්න තියෙන අවස්ථා වැඩි. බලමු තාම ලෝඩ් දුන්නේ මොකද්ද වැටෙන්නේ කියලා බලමු. හොඳයි මෙතන වලට වැටලා තිනවා USDT 10ක් අපි දැම්මා. ටෝටල් කොස්ට් එක එතකොට 10යි. ප්‍රොෆිට් එක එන්නේ 0.96. කියන්නේ පොඩි ප්‍රොෆිට් එකක් තමයි එකට එන්නේ. අපි තව ට්‍රේඩ් එකක් දාලා බලමු. මෙතෙන්ද අපි දාමු 6 කියලා. 6 කියලා දාලා අපි මෙතන USDT 100ක් වගේ දාලා බලමු. මේක ලොස් වෙයිද මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපි දාලා බලමු මෙතෙන්ද 8. ඒ කියන්නේ 8ට වඩා අඩු සංඛ්‍යාවක් මෙතෙන්ද එනවා කියලා තමයි මම ප්‍රෙඩික්ෂන් කරලා දාන්න යන්නේ. අපි එන මේක පර්චේස් කරලා බලමු. ඔයාලට පේනවා මෙතන ඩොලර්ස් 100ක් දැම්මම ඩොලර්ස් 123ක් තමයි ප්‍රොෆිට් එක එන්නේ. ඒ වගේම මෙතනින් ඔයාලට එනවා ඩොලර්ස් 100ක් දැම්මම ඩොලර්ස් 892ක්. ඒ කියන්නේ ඩිජිට් ඕවර් කියන එක දැම්මොත් එනවා ඩොලර්ස් 892ක්. ඒ කියන්නේ ඒකේ ප්‍රොෆිට් එක වැඩි. දැන් මෙතනින් ප්‍රෙඩික්ෂන් එක අපි 8 නේ දැම්මේ. 8ට වැඩියෙන් තියෙන්නේ 9. 9 එන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් අඩුයි. කියන්නේ එක ඉලක්කමයි තියෙන්නේ. ඒක නිසා තමයි
මෙතන pay out එක මෙච්චර වැඩි. අපි නම් මෙතනින් දාලා බලමු purchase කළා. හොඳයි මං හිතන විදිහට trade එක නම් loss වුණා වගේ. නෑ. trade එක අපි win කරා. 4 තමයි ආවේ. ඔයාලට පේනවා ඇති මෙතන cost මේක ඇట్లా දිනවා. අපි ඩොලර්ස් 100ක් දැම්මේ. එතකොට මෙතෙන්ට ආවා ඩොලර්ස් 23ක් ආව ප්‍රොෆිට් එක. කියන්නේ ඩොලර්ස් 123ක් සම්පූර්ණ අර දාපු 100ත් එක්ක තව 23ක් එකතු කරලා ඩොලර්ස් 123ක් ආව වලට ප්‍රොෆිට් එක. මෙතන පේනවාද බැලන්ස් එකට එකතු වුණා ඒක. අපි නම් මේක loss වෙන්නත් එකක් දාලා බලමුකෝ. හැමතිස්සෙම win වෙන්නේ. අපි ඒකින්ද loss වෙන්නත් මේක එකක් දාලා බලමු. මොකද වෙන්නේ කියලා. මම ඩොලර්ස් 100 නැත්නම් ඩොලර්ස් 1000ක් දාන්න. හරිද? මං නම් කියන්නේ ඔයා මේක හොඳටම ප්‍රැක්ටිස් කරන්න මේ ඩෙමෝ account එකේ. එතකොට තමයි ඔයාලට මේක හොඳටම ප්‍රැක්ටිස් වෙන්නේ. මොකද මේකේ loss වෙන්න තියෙන සම්භාවිතාවයකුත් තියෙනවා. මොකද ඉතින් හැමතිස්සෙම profit ගන්න බෑනේ. ඒක නිසා අපි ඉස්සෙල්ලාම ඩෙමෝ account එකෙන් හොඳටම ප්‍රැක්ටිස් කරමු. එතකොට තමයි real account එකෙන් අපිට හොඳටම profit කරන්න පුළුවන්. අපි එනම් මේක දාලා බලමු. 8ට වඩා වැඩි එකක්. ඒ කියන්නේ 9 තමයි ඉන්න ඕනේ. එනවා නම් ඒක වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් අඩුයි. මෙතන අපි දැම්ම ඩොලර්ස් 1000ක්. එතකොට මේකෙන් ඔයාලට මේ ට්‍රේඩ් එක වින් කරොත් හම්බ වෙනවා. ඩිජිට් ඕවර් කියන එකෙන් වින් කරොත් හම්බ වෙනවා ඩොලර්ස් 8845ක්. හරිද? ප්‍රොෆිට් එක විදියට ඒ ගන්න අපිට හම්බ වෙනවා. අපි නම් දාලා බලමු. මම දන්නා මේ ට්‍රේඩ් එක නම් ලොස් වෙනවා කියලා අනිවාර්යයෙන්. ඔයාලට පේනවා ඇති ට්‍රේඩ් එක ලොස්ට් කියලා වැටුණා. ඔයාලට ඩොලර්ස් 1000ක් ලොස් වුණා. දෙකද ඔය විදිහට තමයි මේක වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. එන මං හිතනවා මේක ඔයාලට සරලම විදිහට තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් ඔයා මේ ඩෙමෝ account එකෙන් හොඳටම ප්‍රැක්ටිස් කරලා බලන්න. මේක ඇත්තටම වටිනවා. මේකෙන් ඔයාලට වින් කරන්න පුළුවන් chance එක ටිකක් වැඩි. ඒක නිසා ඔයාලා මේකට කෑෂ් දාන්න කලින් ඩෙමෝ account එකෙන් ප්‍රැක්ටිස් කරන්න. මම තව වීඩියෝ එකක් කරන් එන්න කොහොමද අපි මේකට කෑෂ් ඩිපොසිට් කරන්න සහ මේකෙන් කෑෂ් විත්ඩ්‍රෝ කරන්න කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. ජය වේවා.